අස්සලාම් वालेकुम යාළුවනේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මුස්ලිම් සහෝදරත්වය අපිට ආරාධනා කරපු ඉෆ්තාර් උල්ලලට එන්න මගෙත් එක්ක යන්න. ඔන්න ගියපු ගමන් අපි ගියා වීසා නැතුව අරාබියට. شوي عندي بيزه حق المحتار اللي نعرفه صيده مسوي لي وقفه انا هيبه عيل سوي رقصه بياض جيب لي واحد كرك يلا بياض طق سياره بوليس يلا يلا سوي لي رقصه ثانيه رقصه البطريق ولا سبته في مان يا اخي دوس عندي خوش فصله يا اخي تفوز والله خوش رقصه හබීබි අපි හැමෝටම තියෙන ප්‍රශ්නකට උත්තරයක් අරගෙන අද ඉන්නේ මේ ලෝ කොලෙජ් එකේ අපේ මුස්ලිම් මස්ජිද් එකේ සභාපතිතුමත් එක්ක. ආදිල මේ මොකද මේ ඉෆ්තාර් කියන්නේ? ඉෆ්තාරය කියන්නේ රමලාන් මාසයේ උපවාසය ඉන්න හැමෝම උදේට උපවාසය අල්ලලා හවසට උපවාසය අරිද්දි කන කෑමට අර වෙලාවට තමයි ඉෆ්තාරය කියන්නේ. එතකොට අද ඉෆ්තාරයට ආරාධනා කර අපිට. අනිවාර්යයෙන්. ඇයි අපිට ආරාධනා කරන්න හිතුවේ? අපේ ආගමයි අපේ කල්චර් එකයි සංස්කෘතිය ඔක්කොම අපි විතරක් නැතුව අනිත් ඔක්කොමලත් එක්ක ඒක ෂෙයා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒකට ඔක්කොමලා අණ ගැව්වා. ඒ වගේම ඔක්කොමලා හොඳට කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නවා. ඒකමුතුකම හැමදාම තියෙනවා. මම හිතනවා මම හරි වාසනාවන්ත මිනිස්සෙක් කියලා. මම පාසල් යන කාලේ විශ්වවිද්‍යාලයේ ගියපු කාලේ වගේම දැන් මේ නීති විද්‍යාලයේ ගෙවන කාලේ පවා සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග අපි හැමෝමත් එක්ක මට ගනුදෙනු කරන්න ලැබෙනවානේ. මොකද අපේ සංස්කෘතිය හරපද්ධතිය වගේම අනිත් සංස්කෘතීන් වල හරපද්ධතීන් පිළිබඳ දැනගන්න ලැබෙන එකම ඒවා බෙදා හදා ගන්න ලැබෙන එකම කොයිතරම් දෙයක්ද? ඔය කියන්නේ දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම කියලා. අනික කරුණු කාරණා නොදැන කට්ටිය කියන එක එක දේවල් අහලා නොමග යනවට වඩා කරුණු කාරණා දැනගෙන හරි අවබෝධයෙන් හරි ගමනක් යන්න මේ සංස්කෘතික එකමුතුකම හරි වැදගත්. නීති විද්‍යාලයේ සහෝදර සහෝදරයන් ගොඩාක් එකතු වුණා. මේ හැන්දෑවේ ආගන්තුක සත්කාර වලින් නම් කිසිම අඩුපාඩුවක් තියන්න මුස්ලිම් සහෝදරත්වය සූදානම් වුණේ නැහැ. ඔයාලට බොහෝම ස්තුතියි හොඳේ. අම්මර් අපි ඉස්සරහා කෑවේ නැති වුණාට වතුර බිව්වේ නැති වුණාට ඇත්තටම පොඩ්ඩක්වත් කන්නේ නැද්ද? කන්නේ නැහැ. පොඩ්ඩක්වත් වතුර බොන්නේ නැහැ. වතුර උගුරක්වත් බොන්නේ නැහැ. ඇයි කන්නේ නැත්තේ? ඇයි බොන්නේ නැත්තේ? ඉතින් අපි ඒකෙන් තමයි USC එක ප්‍රගුණ කරගන්නේ. ඒකෙන් තමයි අපි ඒක හැදිලා ඉන්නේ. ඒතර ඒකත් එක තමයි දරා ගැනීම අපි ඒකෙන් දියුණු කරගන්න නේ. ඉතින් අද අපිට හොඳ ට්‍රීට් එකක් දුන්නා. thank you අම්මා හොඳේ. ජයවා එන සුබ රාමසාන්නේ. සුබ රාම. අපි හරි ලස්සන මිනිස්සු ඉන්න රටක්නේ. ඒ ලස්සන අපේ මේ විවිධත්වය තුළින් ඇතිවෙච්ච දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විවිධත්වයට ගරහනවට වඩා ඒ විවිධත්වය පිළි අරගෙන ඒකට ගරු කරලා ඒකත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් නම් unity in diversity විවිධත්වය තුළින් ඒකීයත්වයට අපිට යන්න පුළුවන් නම් ඒක මාරයි. නීති විද්‍යාලයේ නත්තල් කැරොල් කිවි අපි හැමෝම පොංගල් උත්සවයේ කෝවිලට ගිය අපි හැමෝම පිරිතට සහ සම්බන්ධ වුණේ අපි හැමෝම. ඉතින් අදත් අපි හැමෝම එකතු වෙලා මීට වඩා සතුටක් වෙන කොහින්ද? උපවාස ඉවර කරන දවසට මොකද කියන්නේ? ඊද් ෆෙස්ටිවල් කියලා අපි ඊද් ෆෙස්ටිවල්. කියන්නේ. ඊද් මුබාරක්. අපේ දැන් ඉන්නේ රාමසාන් මාසේ. ඔයාගේ යාළුවන්ට මොකද කියන්න තියෙන්නේ? මගේ යාළුවන්ටයි මුස්ලිම් ඕන යාළුවන්ට හැම දිනාටම මට කියන්න තියෙන්නේ ඇවිල්ලා රමදාන් මාසේ සාමය සතුට පිරි උතුරවන මාසයක් වේවා කියලා මම මේ ප්‍රාර්ථනා ගෙවන කරනවා. රාමසාන් මාසය අපේ මුස්ලිම් සහෝදරයන්ට ශක්තිමත්ව ගත කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔයාගේ යාළුවත් මෙන්ෂන් කරලා එයාට සුබ පතන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාමසාන් දිනයක් වේවා.